නදීකා රසාංගනේ YouTube channel එකට වෙනද වගේම අදත් ඔයාලා මම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්නේ පොලොස් සම්බෝලයක් හදාගන්න විදිහ. මේ පොලොස් සම්බෝලයට ඔයාලා උම්බලකට ටිකක් එහෙම එකතු කරලා ගත්තොත් වෙනස්ම රසයක් එනවා. ඉතින් ඔයාලා එහෙම හදලා බලන්න. ඉතින් මේ වීඩියෝ එකට කැමති නම් ඔයාලා මට subscribe කරන්න, like කරන්න, ඒ වගේම යාළුවෝ අතර share කරන්න. ළඟම තියෙන bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් අපි බලමුකෝ අපේ පොලොස් සම්බෝලේ හදාගන්නේ කොහොමද කියලා. මම දැන් ප්‍රෙෂර් කුකර් එක තමයි මගේ පොලොස් ටික තඹ ගන්න පාවිච්චි කරන්නේ. ඔයාලට මේකට වෙන භාජනයක් පාවිච්චි කරලා පොලොස් ටික තඹ ගන්නත් පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට පොලොස් ටික ප්‍රෙෂර් කුකර් එකට දාලා සියඹල බිත් තුනකුත් දාලා මිරිස් කුඩු තේ හැඳකින් එකකුත් දාලා ගම්මිරිස් කුඩු තේ හැඳ එකක් දාලා ලුණු කුඩු ටිකක් එකතු කරගෙන මම මේකට වතුරත් එකතු කරගන්නවා. දැන් මම විසිල් 5ක් වදින විදිහට තමයි ප්‍රෙෂර් කුකර් එකේ පොලොස් ටික තඹගත්තේ. දැන් මේ තියෙන්නේ තඹගත්ත පොලොස් ටික. මම මේක කුඩා කෑලි වලට මෙහෙම වෙන් කරගන්නවා. මේක හරි පහසුවෙන් අපිට අතින්ම කරගන්න පුළුවන්. දැන් මම වියලි මිරිස් ටිකක් පෙගෙන්න දාලා මේ විදිහට කුඩාවට කපලා ඒක මම මේ වංගෙඩිය දාලා කොටා ගන්නවා. ඔයාලට මේක මිරිස් කලක අඹරලා ගන්නත් පුළුවන්. ඒකත් හරි පහසුයි. දැන් මම ගම්මිරිස් 10ක් විතරත් ඒකට එකතු කරගෙන ලුණු කුඩු චුට්ටකුත් එකතු කරලා ඒකත් මේ විදිහට කොටා ගන්නවා. ඔයාලට මේ සම්බෝලෙට උම්බලකටත් එකතු කරගන්න පුළුවන්. මම නම් රතු ලුණු එකතු කරගත්තේ. ඔයාලා මේකට බී ලුණු උනත් එකතු කරගන්න පුළුවන්. දැන් අපි ඒ ටික පොඩ්ඩක් මේ විදිහට තලාගෙන මම ගාගත්ත පොල් ටිකත් ඔන්න එකතු කරගත්තා. දැන් මේ පොල් ටිකත් හොඳින් කලවම් කරගෙන අපේ පොල් සම්බෝලේ දැන් හරි. දැන් මේ විදිහට භාජනයකට දාගන්නවා. දැන් අපි මේ ටික දාගෙන අර හීනීට වෙන් කරගත්ත පොලොස් ටික තියන්නේ අපි තඹගෙන ඒ ටිකත් එකතු කරලා දෙහිපලුවකුත් මේ විදිහට එකතු කරගෙන දෙහිපලුවක ඉස්ම එකතු කරලා මෙන්න මේ විදිහට අතින් කලවම් කරගන්නවා. මේක හරියම රස පොලොස් සම්බෝලයක්. ඉතින් ඔයාලත් මේක හදලා රස බලන්න. මගේ වීඩියෝ එක නරඹපු ඔයාලට බොහොම ස්තුතියි. නැවතත් මෙවැනිම වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඔයාලා හැම දිනාටම යහපත් හෙට දවසක්.